කියලා කිව්වා. දූෂණ පිළිබඳ තොරතුරු තියෙනවා කියලා කිව්වා. අපි අහනවා මේ മന്ത്രിතුමාගෙන් දූෂණ තිබෙනව නම් තොරතුරු තිබෙනව නම් අද අවුරුද්දකට වැඩි කාලයක් කොට්ට ඇස්සේ දාගෙන ඒ තොරතුරු තියන් ඉන්නේ ඇයි? ඒක ඔප්පු කරන්න ඕනේ. මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කතා පවත්තලා එළියේ කතා පවත්තලා දූෂණය කළා තිබෙනවා වංචා කළා තිබෙනවා කියලා කියන කාරණේ පමණක් වැදගත් වෙන්නේ නැහැ. අද ඒක නිකන් කතා බවට හිස් වචන බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා වංචාවක් දූෂණයක් බෝපෝදල ඒ හදන ආදාහනාගාරේ තිබෙනවා නම් ඒක ඔප්පු කිරීමේ වගකීම තියෙන්නේ ඔබට. ඔබයි අද ආණ්ඩු කරන්නේ. අපි හදපු ආදාහනාගාරය ඔබ විවෘත කළා. ඒ ලකුණු ටික ඒ ආදාහනාගාරයේ විවෘත කිරීමේ වගකීම වටිනාකම ඔබ ගන්න. ඒකට ගැටලුවක් නැහැ. හැබැයි ඒ වටිනාකම ගන්න වගේම ගාල්ලේ ජනතාවට බෝප්පෝදල ජනතාවට ඒ ආදාහනාගාරයක දැඩි අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ අවශ්‍යතාවය ඉටු කිරීම මහජන දේපලක් විදිහට මහජන මුදලින් හදපු ඒ ආදාහනාගාරය ජනතාව සතු කිරීමේ වගකීම ඔබට තිබෙනවා කියන කාණය මතක් කරන නිසා ඒ ගරු මන්ත්‍රීතුමාට අපි අභියෝග කරනවා. එහෙම වංචා දූෂණයක් තිබෙනවා ඒක ඔප්පු කරන්න. ඔප්පු කළා ඒ කටයුතු නිදොස් කරන්න. එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තුව පාවිච්චි කළා ඒ පිනවද චෝදනා කරන්න උත්සාහ ගන්න එපයි කියන කාණයත් මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ පවතින ගැටලුව පිළිබඳව මම මේ සභාවේ අවධානය යොමු කරන්න කැමතියි. අද දවසේ විශේෂයෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ කොග්ගල ආයෝජන කලාපය අද ඉතාමත් වටිනා ආයෝජන කලාපයක්. ඒ කලාපය තුල දසදහසකට වඩා අධික පිරිසක් රැකියාව නිරත වෙනවා. ඒ වගේම ඒ කලාපය තුල කර්මාන්තශාලා 23කට අධික ප්‍රමාණයක් පවතිනවා. ලංකාවේ 3 වෙනි වරට ආරම්භ කරපු කර්මාන්තශාලාව තමයි කොග්ගල ආයෝජන කලාපය. ගරු මන්ත්‍රීතුමනි තව විනාඩි දෙකක කාලයක් පමණයි ඔබතුමාට තියෙන්නේ. ඔය නිශ්චිතවන්ත වෙන මූලාසනාඩු මන්ත්‍රීතුමනි මේ කර්මාන්තශාලාවේ අද තිබෙන ගැටලුවක් පිළිබඳව මම මේ සභාවම කියන්න කැමතියි. විශේෂයෙන්ම අද ගිනි නිවීමේ ඒකකයක් ඒ කර්මාන්තශාලාව තුල නැහැ. මේ කර්මාන්තශාලාවේ ලෝක මට්ටමේ දැවැන්ත කර්මාන්ත ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මෙතනෝල් වැනි අතිශයින් දැවෙන ඒ වගේම රසායනික ද්‍රව්‍ය අඩංගු පාවිච්චි කරන කර්මාන්තශාලාවත් මේ කොග්ගල කර්මාන්තශාලාව තුල තිබෙනවා. ඒ නිසා මූලාසනාඩු ගරු මන්ත්‍රීතුමනි මේ කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපය තුල මේ ගැටලුව නිසා අනාගතයේදී ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒක ඔබේ ආණ්ඩුවට එල්ල කරන චෝදනාවක් නෙවෙයි. හැම ආණ්ඩුවකම මේ වගකීම් පැහැරලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන් මම ඉල්ලීමක් කරනවා කොග්ගලට ගාල්ලේ ඉඳන් ගාල්ල අපේ නගර සභාවේ ගින්නි වෙන ඒකකය කොග්ගලට යන්න පැය භාගයක් පමණ ගත වෙනවා. ඒ පැය භාගය ගත වෙනකොට ඒ කොග්ගල ආයෝජන කලාපේ යම් ගැටලුවක් මතුව වුණොත් දසදහසකට අධික පිරිසක් රැකියාව කරනවා. ආයෝජන කලාපය තුල කර්මාන්ත 23ක් තිබෙනවා. ඒ ජීවිත ඒ ආයෝජන කලාපය සුන්නත් දූවිලි වෙල යනවා ගරු මූලාසනාඩු මන්ත්‍රීතුමනි. ඒ නිසා මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා විද්‍යාත්මකව ප්‍රායෝගිකව පිළිගත හැකි විශේෂයෙන්ම ඒ සඳහා ඉතාමත් BOI ආයතනයේ ගිනි වෙන කලාපය තුළ BOI ගිනි නිවන ඒකකයක් වහාම ස්ථාපනය කරන්න කටයුතු කරන්න. අපි දන්නවා අනිකුත් සෑම නිදහස් කලාපයකම BOI ආයතනය මගින් ගිනි නිවීමේ ඒකකයක් ස්ථාපනය කරලා තිබෙනවා. කොග්ගල විතරයි ඒක නැත්තේ. ඒ නිසා අපි ඉතාමත් ගෞරවයෙන් ඔබතුමාලාගෙන් ඉල්ලීමක් කරනවා කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළ BOI ගිනි නිවීමේ ඒකකයක් වහාම ස්ථාපනය කිරීමට කටයුතු කරන්න කියන ඉල්ලීමත් ඒ වගේම රසායනික ගිනි ගැනීමේ පාලනය කළ හැකි නවීන උපකරණ හා පුහුණු ශ්‍රමිකයන් කඩිනමින් එහි අනියුක්ත කරන ලෙසත් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මොකද ගරු මූලාසනාඩු ගරු මන්ත්‍රීතුමනි යම් හේකින් යම් අනතුරක් සිදු වුණොත් මේ රටට පාඩු වෙන්නේ ඉතාමත් මේ රටට ඉතාමත් ඔබතුමාගේ කාලය අවසానයි ගරු මන්ත්‍රීතුමනි. අද මේ රටේ අතීතයේ පටන් වර්තමානයේ දක්වා ඉතාමත් සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට කරපු ඒ ආයෝජන කලාපයේ තිබෙන වටිනාකම රටේ අගයයි කියන කාණය ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරමින් ඒ පිනවදත් මැදිහත් වෙන කියන කාණයත් සිහිපත් කරමින් අවස්ථාව ලබා දීම පිනවදත් ස්තුතිවන්ත වෙමින් මම නිහඬ නම් බොහොම ස්තුතියි.